මේ සම්වෘත පද්ධති, විවෘත පද්ධති, ඒකලිත පද්ධති කියලා පද්ධති වර්ග තුනක් ගැන කතා කරනවා. එතකොට එතනින් මේ කතන්දරය ඉවර වෙලා ඔබම තව විස්තර ටිකක් වොන් කතා කරන්නේ. ඊළඟට ඔයාලා ලියා ගන්න මෙන්න මෙහෙම එකක්. අපිට තව එකක් ඉගෙන ගන්න තියෙනවා සමජාතීය පද්ධති. සමජාතීය පද්ධති. පද්ධති සහ විෂම ජාතීය පද්ධති. විෂම ජාතීය පද්ධති. පොලේ අහලා නෝට් එක ලියන්න එපා. පොලේ අහලා පොලේ ලියාගෙන යන්න ඉක්මනට මම පන්තියේ අද කරන් තියෙනවා ටික කියලා ඉවර කරන්නම්. ඔයා අහගෙන ඉඳලා නෝට් එක සම්පූර්ණ කරගන්න. මම PDF එක ඕන්න හදලා දාන්නම්. එතකොට ඒක ෆිල් කරලා හරි වැඩේ කරගන්න. බදාදා අපි තුන්වෙනි පාඩමේ ඉතුරු ටිකක් කතා කරනවා. මේ පාඩමේ ඉතුරු ටිකක් අපි කරගෙන යන්න. පද්ධතියක සමජාතීය පද්ධති, විෂම ජාතීය පද්ධති. මේ මාතෘකා දෙක ආපු ගමන් සමජාතීය පද්ධති, විෂම ජාතීය පද්ධති කියන මාතෘකා දෙක ආපු ගමන් මෙන්න මෙහෙම තව අලුත් වචනයක් එනවා. කලාප. කලාප කියන එකක් එනවා. කලාප. ඒතර කලාප කියන වචනය අපි පාවිච්චි කරන දේවල් කීපයක් ගැන කතා කරන්න A level රසායන විද්‍යාවේ. එකක් තමයි මෙන්න මේ පාඩම. කලාප සමතුලිතතාවය. කලාප සමතුලිතතාවය. ඒතර මේකෙත් තියෙනවා සමජාතීය, විෂම ජාතීය කියලා මෙන්න මේ නම. සමජාතීය පද්ධති, සමජාතීය, විෂම ජාතීය පද්ධති. ඒතර මෙතනට එනවා සමජාතීය කලාප, සමජාතීය කලාප, විෂම ජාතීය කලාප. විෂම ජාතීය කලාප. සමජාතීය කලාප සහ විෂම ජාතීය කලාප කියලා කැලේ දෙකකට යනවා. කලාප කියන වචනේ මෙතනත් පාවිච්චි වෙනවා. මේ පාඩමේ පාවිච්චි කරා. මේක තමයි ඔය කලාප කියන කතාව වැඩිපුරම පාවිච්චි වෙන්නේ. එන්න මේ පාඩමේ. කලාප කියලා කියන්නේ මෙන්න මෙහෙම එකකට. භෞතික අවස්ථාව. භෞතික අවස්ථාව. එහෙනම් මුලින්ම අපි දැනගන්න ඕනේ මොකද්ද? කලාප කියලා කියන්නේ භෞතික අවස්ථාවට කියන්නේ. කලාප කියන්නේ භෞතික අවස්ථාවට. ඒතකොට භෞතික අවස්ථාව කියලා අපි ප්‍රධාන වශයෙන් A level වලට ඉගෙන ගන්නේ මොකක්ද? ප්‍රධාන වශයෙන් අපිට කලාප තුනක් ගැන A level වලට ඉගෙන ගන්න. එකක් තමයි ඝන. අනිත් එක තමයි ද්‍රව. අනිත් එක තමයි වායු. ඝන, ද්‍රව, වායු. ওই තුන ගැන ඉගෙන ගන්නදී. ওই තුන ඉගෙන ගන්න ඕනේ මොකටද? විභාගයට ලකුණු ගන්න මේ තුන ගැන තමයි ඉගෙන ගන්න. එහෙනම් භෞතික අවස්ථාව කියලා ගත්තහම ප්‍රධාන වශයෙන් අපිට A level වලට තුනක් ඉගෙන ගන්න තියෙනවා. ඝන, ද්‍රව සහ වායු. ඝන, ද්‍රව සහ වායු. ඒතර භෞතික අවස්ථාවට කියනවා කලාප. එහෙනම් ආපහු කලාප කියන එක කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඝන, ද්‍රව සහ වායු. ඝන, ද්‍රව සහ වායු. කලාප වර්ග තුනයි. දැන් එනවා මේ වචනෙට. සමජාතීය පද්ධති. සමජාතීය පද්ධති කියලා කියනවා මෙන්න මෙහෙම එකකට. සමජාතීය පද්ධති කියලා කියන්නේ මෙන්න මේ පද්ධතිය ඇතුලේ තියෙන ද්‍රව්‍ය සියල්ලම එකම කලාපයකට අයිති වෙනවා නම් පද්ධතිය ඇතුලේ තියෙන දේවල් එකම කලාපයකට අයිති වෙනවා නම් අපි කියනවා මෙන්න පද්ධතියක තියෙන පද්ධතියක ඇති පදාර්ථ පද්ධතියක තියෙන පදාර්ථ එකම කලාපයකට අයිති නම් එකම කලාපයේ නැත්නම් එකම කලාපයකට අයිති නම් එවැනි පද්ධති සමජාතීය පද්ධති කියලා කියන්නේ. පද්ධතියක තියෙන පදාර්ථ එකම කලාපයකට අයිති නම් ඒ පද්ධතිය සමජාතීය පද්ධතියක් කියලා කියනවා. එහෙනම් විෂම ජාතීය පද්ධතිය කියන්නේ මොකක්ද? පද්ධතියක ඇති පදාර්ථ එකම කලාපයකට අයිති නම් සමජාතීය. පද්ධතියක ඇති පදාර්ථ වෙනත් කලාප වලට අයිති නම් ඒක විෂම ජාතීය පද්ධතියක් කියලා කියනවා. අපිට ලියන්න පුළුවන් පද්ධතියක ඇති පදාර්ථ right පදාර්ථ වෙනස් කලාප වලට අයත් නම් මේ වෙලාවේදී තමයි ඔන්න ඔළුවට දාගන්න. සමජාතීය පද්ධති කියන්නේ පද්ධතියක තියෙන පදාර්ථ එකම කලාපයකට අයිති වෙනවා. උදාහරණයකට මේ ටික අපි අයින් කරගමු. කලාප කියන්නේ භෞතික අවස්ථාව. සමජාතීය පද්ධතියකට උදාහරණ තමයි අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය පිරෙන්නම
මේ පද්ධතිය පිරෙන්නම අපි දානවා ජලය C2H5OH මිශ්‍රණයක්. ඒතර මොනවද මේක තියෙන්නේ? සමජාතීය. ද්‍රව දෙකක් තියෙනවා. විෂම ජාතිය පද්ධතියට සරලයි. විෂම ජාතිය පද්ධතිය හම්බ වෙනවා අපිට ඕන තරම්. මේ විදිහට අපි බීම බෝතලයක් අරගන්නවා. මේක මොකද වෙන්නේ? බීම ටික පිරලා තියෙනවා. මුඩියක් තියෙනවා මේක වහලා තියෙන්නේ. right. ඒතර මෙතනින් පල්ලෙහා අපිට බීම තියෙනවා. ඒතර මෙතන තියෙනවා මොනවද? ද්‍රව. මෙතන තියෙනවා වායු. ද්‍රව සහ වායු. මේ ඇල විෂම ජාතිය පද්ධතියක්. සමජාතීය පද්ධතියක් භෞතික අවස්ථාව. පදාර්ථ සියල්ලම පද්ධතියේ තියෙන පදාර්ථ එකම කලාපයටයි. මෙයා පද්ධතියේ තියෙන පදාර්ථ වෙනස් කලාප වලටයි. අපි කියනවා විෂම ජාතීය පද්ධතිය. ඔන්න කතාව. නෝට් එකේ ඊළඟ කොටස. එතන ඉවර වෙනවා ඒක. හරිද? මේක අයින් කරගත්තා. ඉතින් යනවා ඊළඟ කොටස. අහගෙන ඉන්න පුළුවන් තරම් ඉක්මනට කියලා වැඩි ඉවර කරලා දෙන්න. හරි. ඊළඟ කොටස තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් මාතෘකාව පද්ධතික අවස්ථාව. පද්ධතික අවස්ථාව. පද්ධතික අවස්ථාව. එතකොට පද්ධති අවස්ථාව කියන්නේ මොකද්ද කියලා බලන්න. right. පද්ධති අවස්ථාව කියන්නේ මොකක්ද කියලා බලන්න. බලන්න මෙන්න මේක පද්ධතික අවස්ථාව. අපි ඉගෙන ගත්තා PV සමානයි nRT කියලා සමීකරණය. ඒතර මේ සමීකරණය R කියලා කියන්නේ නේදයක් නේ. R කියන්නේ නේද පදයක්. R කියන්නේ නේද එකක්. ඊට පස්සේ මේ ටික මේ ආවිලා පීඩනය. මේ මොකද්ද? පරිමාව. මේ මොකද්ද? මවුල ගන්න. මේ මොකද්ද? මෙයාට අපි කිව්වා නිරපේක්ෂ උෂ්ණත්වය. එයාට කියනවා අපි නිරපේක්ෂ උෂ්ණත්වය කියලා. ඔන්න ඔය සමීකරණේ පීඩනයේ පරිමාව මවුල ගන්න නිරපේක්ෂ උෂ්ණත්වය. පද්ධතික අවස්ථාව කියලා කියන්නේ අපි කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරන්න පද්ධතියක් තෝරගත්තාට පස්සේ වෙන සමෘද්ධ හෝ විවෘත පද්ධතියක් තෝරගත්තාට පස්සේ අපි මේකට දානවා මොනවාරි කෙමිකල් එකක් දාලා අපි රසායනික ප්‍රතික්‍රියාව සිදු කරගන්නවා. හරි. වැඩේ අපි කරගෙන යනවා. වැඩේ කරගෙන යනකොට හිතන්න මෙන්න එක පද්ධතියක් තියෙනවා අපි ගමුකෝ සාමාන්‍යයෙන් අපි කරන ප්‍රැක්ටිකල් එක අපි කරන්නේ විවෘත පද්ධතිය අරගෙන බීකරේ වහලා හිම එකක් කරන්න යන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ විවෘත පද්ධතියක තමයි ප්‍රැක්ටිකල් එක කරගෙන යන්නේ. මෙතන තියෙනවා ද්‍රවයක් තමයි දාලා තියෙන්නේ. ඒතර මේක අතර ප්‍රැක්ටිකල් එක සිද්ධ කරගෙන යනවා. මොන වැඩේ අපි කරගෙන යනවා. මේ ඉන්න ළමයි දෙන්නේ එක පොරක් ඉන්නවා. තවත් පොරක් ඉන්නවා. හරි. ළමයි දෙන්නේ ප්‍රැක්ටිකල් දෙයක් කරගෙන යනවා. එතකොට මේ ළමයා මොකද කරන්නේ? මේකේ උෂ්ණත්වය වයින්නවා. මේක උෂ්ණත්වය වයින්නවා. එයා උෂ්ණත්වය වයින්නවා. හිතන්න. එයාලා වහලා තියෙන එක කරගෙන යනවා කියලා. මොකක් කරේ එහෙම සිරාසි විඥාන කරගෙන යනවා. එයාලා පීඩනය මැනගන්නත් ඕනේ. එහෙම සීන් එකක්. ලැබ් එකේදී කරන එකක්ම ගන්නත් පුළුවන්. ඕපන් එකක් ගන්න පුළුවන්. එතකොට මෙයා පීඩනය වායු ගෝල පීඩනය ඇරලා දෙනවා නම් පීඩනය මොකක්ද? අපි කියනවා මේකේ උෂ්ණත්වය T9 හරි. තර්මෝමීටර් එකක් දාන්න. පීඩනය සමානයි මොකටද? මේ පද්ධතියේ පීඩනය සමානයි වායු ගෝලීය පීඩනය. ඒක අපි කියමුකෝ P බිඳුවයි කියලා. අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් කරන්නේ ඔය P බිඳුව කතන්දරේ තමයි. එහෙනම් මෙයාගේ මොකද්ද? P බිඳුව. අගේ P බිඳුව. ඊට පස්සේ අපි දැන් මොකද කරන්නේ? උෂ්ණත්වයෙන් වෙනම මෙයාව වෙන්න. එතකොට අපි මේකේ පරිමාවක් ගන්නවා. මේකේ පරිමාව V
බිඳුවයි කියලා ගමු. මෙහාත් එකම පරිමාණයක් දාලා තියෙන්නේ v බිඳුවයි කියලා ගන්න. දැන් මොකද කරන්නේ? මෙයාවත් මැන්න පීඩනයේ වායු කුල පීඩන එකක් මැනගන්න. අපිට මෙයාගේ ඇතුළේ තියෙන මවුල ගාන වයින්නත් පුළුවන්. මවුල ගාන සමානයි ස්කන්ධේ බෙදීම මෞලික ස්කන්ධයෙන් හින්දා එකම පදාර්ථයක් ගත්තම මෞලික ස්කන්ධේ නියතයිනේ. මෙයා නියත හින්දා මවුල ගාන සමානුපාතිකයි ස්කන්ධය කියලා අරගෙන මවුල ගාන වෙනකොට අපිට ස්කන්ධය ගන්න පුළුවන්. මවුල ගාන වයින්නවා එහෙම නැත්නම් අපි මවුල ගාන බිඳුවයි කියලා ගමු. මෙයාගේ මවුල ගාන n බිඳුවම තමයි කියලා ගන්න. මෙයා උෂ්ණතමානයක් ගන්න උෂ්ණතේ මනින්නේ නැහැ. එහෙම එකක් හිතාගන්න. උෂ්ණතමානයක් ගන්න උෂ්ණතේ මනින්නේ නැහැ. හරි. ඔන්න කතන්දරේ. දැන් හිතන්නකෝ අපේ අවස්ථාව මිනිහෙක්ගේ අපේ අවස්ථාව අපි සතුටින් ඉන්න අවස්ථාවක් දුකෙන් ඉන්න අවස්ථාවක් වගේ විවිධ අවස්ථා තියෙනවා. ඒතර අපිට මෙන්න අපි ප්‍රැක්ටිකල් එකක් කරනකොට ඒ ප්‍රැක්ටිකල් එකටත් තියෙන සතුටින් ඉන්න දුකින් ඉන්න වගේ දේවල් අපිට ප්‍රැක්ටිකල් එක සම්බන්ධව කියන්න පුළුවන්. ඒ අපි කරන පද්ධතිය ගැන අපිට විස්තර කරන්න පුළුවන්. ඒතකොට දැන් මිනිස්සෙක් ගැන විස්තර කරනවා වගේ ප්‍රැක්ටිකල් එකක් කරනකොට ප්‍රැක්ටිකල් එක පද්ධතිය තමයි අර මිනිහ වගේ ගන්න. මේ පද්ධතිය සිස්ටම් එක තමයි ඒක. ඒතර අපි කවුරු හරි එක්ක ගනුදෙනුවක් කරනකොට අපි සතුටෙන් ඉන්නවද දුකින් ඉන්නවද අපි කැමැත්තෙන්ද අපි අකමැත්තෙන්ද කරන්නේ වගේ දේවල් තියෙනවා. අන්න ඒ වගේ පද්ධතියක අවස්ථාවක් තියෙනවා අපිට අවස්ථාවක් තියෙනවා වගේ. වෙඩින් එක අවස්ථාවක්. අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් එකේ අවස්ථාව ගත්තාම මෙන්න මේ පද්ධතියේ අවස්ථාව කියලා කියන්නේ මෙන්න මේ සාධකවලට. මේ සාධක විස්තර කරන එකට. මේ පළවෙනි ළමයා එයා උෂ්ණත්වය විස්තර කරනවා. එයා මනිනවා උෂ්ණත්වයේ T බිඳුවයි පීඩනයේ වායු ගෝලී පීඩනයේ P බිඳුවයි පරිමාව V බිඳුවයි මවුල ගාන N බිඳුවයි. මේ ළමයා උෂ්ණත්වෙම ඉන්නේ නැහැ. එයා තර්මෝමීටර එකක් නැහැ. එයා තර්මෝමීටර එකම ඉන්නේ නැහැ. P බිඳුවයි V බිඳුවයි N බිඳුවයි. එතකොට මේ පළවෙනි ළමයාගේ අපි දන්නවා P V N බිඳුව වගේ සාධක දන්නවා. මෙයාගේ අපි දන්නේ P බිඳුව V බිඳුව N බිඳුව T ගැන අපි දන්නේ නැහැ. ඒතර මෙන්න මේ ළමයාගේ අපි දන්නවා සාධක 1 2 3 4. මෙයාගේ අපි දන්නේ 1 2 3 සාධක 3ක් ගැන අපි දන්නවා. දැන් අපි කියන්නකෝ අපි කවුරු හරි හොඳට අඳුරනවා කියන්නේ අපි යාගේ අවස්ථාවන් ගැන අපි හොඳට දන්නවා. ගෙදර ඉන්නේ කොහොමද? යාළුවෝ එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? පාඩම් කරනවද වැඩ කරනවද? මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි දන්නවා. ඒ වගේ මේ පද්ධති දෙක ගත්තාම පද්ධතිය අවස්ථාව කියන්නේ එයාලගේ පරිමා පීඩන පරිමා මවුල සංඛ්‍යා නැත්නම් ස්කන්ධ එයාලගේ උෂ්ණත්ව වගේ ඒවා දැනගෙන ඉන්න එකට මට කියන්න අපි මේ පද්ධතියේ කරුණු අපි මේ පද්ධතියේ අවස්ථා 4ක් දන්නවා. මේ පද්ධතියේ අවස්ථා 3යි අපි දන්නේ. වැඩිපුරම අපි දන්න එහෙම නැත්නම් වැඩිපුරම අපි අඳුරන පද්ධතිය වෙන්නේ මෙන්න මේ ළමයාගේ පද්ධතියද. එහෙම නැත්නම් මේ ළමයාගේ පද්ධතියද. මෙන්න මේ පද්ධතිය ගැන අපි වැඩිපුර දන්නවා. මොනවද වැඩිපුර දන්නේ? උෂ්ණත්වයේ වැඩිපුර දන්න සාධකයක්. සමයාගේ උෂ්ණත්වයේ වැඩිපුර දන්න සාධකයක් හින්දා අපි මෙන්න මේ පළමු පද්ධතියේ අවස්ථාව අපි වැඩිපුර දන්නවා දෙවෙනි පද්ධතියේ අවස්ථාවට වඩා. ඒතර මේ විදිහට පද්ධතියක උෂ්ණත්ව පීඩන පරිමා මවුල සංඛ්‍යා වගේ දේවල් වලට විශේෂ අගයන් තියෙනවා නම් ඒ කියන්නේ අපි මේ තියෙන අගයන් මන ගන්නවා නම් විශේෂ අගයන් තියෙනවා නම් අන්නේ අගයන් වලට අපි කියනවා පද්ධතියක අවස්ථාව කියලා. එහෙනම් පද්ධතියක අවස්ථාව කියලා කියන්නේ මොනවද? අපිට ಗುಣ වලින් විස්තර කරන්න පුළුවන්. පද්ධතියක අවස්ථාව කියලා කියන්නේ පද්ධතියක තියෙන ಗುಣ දක්වන එකට. දැක්වීම පද්ධතියක තියෙන ಗುಣ දැක්වීම. ಗುಣ වර්ග දෙකක් තිබ්බනේ. ಗುಣ වර්ග දෙකක් තිබ්බා. ගුණ වර්ග දෙකක් තිබ්බා. අන්වීක්ෂීය ගුණයි මහේක්ෂීය ගුණයි. ඊට පස්සේ එතනින් අපි වර්ගයක් අරගන්නවා. එතනින් අපි මහේක්ෂීය ගුණ අරගෙන ඒ මහේක්ෂීය ගුණ කොටස් දෙකකට බෙදනවා. විත්ති ගුණ සහ ඝටනා ගුණ කියලා. ඒතර මට කියන්න මේ උෂ්ණත්ව පීඩන පරිමා මවුල සංඛ්‍යා කියලා කියන ඒවා. කියන්නේ ඝටනා ගුණයක්. ඒක තියෙන ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. යාගේ ප්‍රමාණය මත රඳා පවතින්නේ නැහැ. එතකොට මෙතන තියෙනවා අනිත් ඒවා ටික නම් ප්‍රමාණය මත රඳා පවතින ඒවා.
මේවා විත්ති ගුණ මේක ගණනා ගුණයක්. ඔය විදිහට පද්ධතියක තියෙන ගුණ දක්වන එකට يعني ගුණ දක්වන එකට මොනවද? විත්ති ගුණ සහ ගණනා ගුණ. ගොඩක් වෙලාවට මේ තියෙන්නේ විත්ති ගුණ. ගණනා ගුණ කියන්නේ ශබ්දය. ඒ වගේ දේවල් දක්වන එකට අපි කියනවා පද්ධතියක අවස්ථාව කියලා. එහෙනම් පද්ධතියක අවස්ථාව කියලා කියන්නේ පද්ධතියේ ගුණ වලට විශේෂිත අගයන් තියෙනවා නම් අන්නේ අගයන් වලට අපි කියනවා පද්ධතියක අවස්ථාව කියලා. එහෙනම් එතන මොකද්ද අපි ලියාගන්නේ? පද්ධතියක පවතින ගුණ වලට විශේෂිත අගයන් පවතින විට ඒවා අගයන් පද්ධතියේ අවස්ථාව ලෙස හඳුන්වනවා. පද්ධතියක අවස්ථාව දැක්වීමට භාවිතා කරන ගුණ මෙතනින් ගන්න පුළුවන්. පීඩනය, පරිමාව, මෞල සංඛ්‍යාව, එහෙම නැත්නම් ස්කන්ධය, එයාගේ උෂ්ණත්වය. ඒතර අපි මේක ඇතුලේ මහේ මොනවාද? විශේෂ වශයෙන් අපි දක්වනවා විත්ති ගුණ, ඒ වගේම ඝටනා ගුණ අපි දක්වනවා. ඔන්න පද්ධතියක අවස්ථාව. ඒතර පද්ධතියක අවස්ථාව කියන එක දක්වන්නේ ඔන්න කොහොමද? එතන ඔන්න කතන්දරේ එතනින් ඉවරයි. මම හිතනවා පැහැදිලි කියලා. ඊට පස්සේ මේක අපි පද්ධතික අවස්ථාව කියන එක ඔළුවට දාගෙන අපි පරීක්ෂණය සිද්ධ කරගෙන යනවා. අපි වැඩේ කරගෙන යනකොට මම මෙතනින් ලියලා තියාගන්නම්. මෙතනින් ලියලා තියාගන්නම් PV සමානයි NRT වලින් ඉගත්තේ. මේක අපිට වැඩක් නැහැ. ඒතර මෙයයි වගේ තමයි ප්‍රධාන වශයෙන් අපි දක්වන්නේ. පද්ධතිය අපි කරගෙන යනකොට ඉස්සලාම තියෙන ආරම්භක අවස්ථාව කියලා කියනවා. ආරම්භක අවස්ථාව. ආරම්භක අවස්ථාව ඊට පස්සේ දැන් වැඩේ වෙන්නකොට වැඩේ වෙවි යන ගමන් කියනවනේ. වැඩේ වෙවි යන ගමන් අපිට තියෙනකොට අපි කියනවා අතරමැදි අවස්ථාව කියලා. අතරමැදි අවස්ථාව කියලා අපි කියනවා. වැඩේ ඉවර වුණාට පස්සේ ඒක අපේ අවසාන අවස්ථාව. ආරම්භක අවස්ථාව තියෙනවා. අතරමැදි අවස්ථාව තියෙනවා. අවසාන අවස්ථාව තියෙනවා. මෙහෙම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. අපි මේ පාඩමේ ඉන්නේ අතරමැද අවස්ථාව අපිට වැඩි වැඩක් වෙන්නේ නැහැ. නිසා අපි දැනගන්න ඕනේ ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව කියන්නේ මොකක්ද කියලා. පද්ධතිය. ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාව. අපිට වෙන මෙහෙම දේවල් එකක් කියනවා ආරම්භක අවස්ථාව කියන එක ගැන බලන්න. පද්ධතියක ආරම්භක අවස්ථාව, right? පද්ධතියක ආරම්භක අවස්ථාව කියන එක අපිට විස්තර කරන්න ඕනේ මෙහෙම. පද්ධතියක් අපි අරගෙන, right? මෙන්න මේ තියෙන්නේ මෙයාගේ වටපිටාවනේ. වටපිටාව. මේ තියෙන්නේ පද්ධතිය. වටපිටාව කියලා කියන්නේ පද්ධතිය හැර, right? ඉතුරු මේ පද්ධතිය හැර පද්ධතිය සමග අන්තර්ක්‍රියා පවත්වන ඉතුරු සියල්ල මේ විශ්වයේ ඉතුරු සියල්ල අපි කියනවා වටපිටාව. පද්ධතිය හැර පද්ධතිය සමග අන්තර්ක්‍රියා පවත්වන විශ්වයේ ඉතුරු සියල්ල වටපිටාව කියනවා. මෙන්න මේ පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දැක්වීමට පෙර අවස්ථාව ආරම්භක අවස්ථාව කියලා කියනවා. පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දැක්වීමට පෙර. ඒ කියන්නේ පද්ධතිය වටපිටාව සමග කිසිදු අන්තර්ක්‍රියාවක් පටන් ගන්න කලින් අවස්ථාවට අපි කියන ආරම්භක අවස්ථාව කියනවා. ඔන්න ඒක හරි. ඊට පස්සේ මෙතන අවසාන අවස්ථාව. මෙන්න මේ පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දක්වා අවසන් වූ පසු අපි කියනවා පද්ධතියේ අවසාන අවස්ථාව. ඔන්න තව පාරක්. පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දැක්වීමෙන් පසු අවස්ථාව අවසාන අවස්ථාව කියන්නේ. උනාට ලියගන්න පුළුවන් ආරම්භක අවස්ථාව, අවසාන අවස්ථාව. මෙන්න මේ දෙක ගැන තමයි අපි දැනගන්න. ඕනම් මේකට මොකක් හරි කිව්වොත් එහෙනම් මේ අතරමැදි අවස්ථාව කියන්නේ පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දක්වමින් පවතින අවස්ථාව අපි කියනවා අතරමැදි අවස්ථාව කියලා. අතරමැදි අවස්ථා ගොඩක් තියෙනක යම් කාලයක් ගන්න වැඩක් නෑ. එහෙනම් උතර ප්‍රධාන අවස්ථා තුනක් නේ. අවස්ථා තුනම අපිට විස්තර කරන්න පුළුවන්. පද්ධතිය ආරම්භක අවස්ථාව, පද්ධතියේ අතරමැදි අවස්ථාව, පද්ධතියේ අවසාන අවස්ථාව. පද්ධතියේ ආරම්භක අවස්ථාව කියන්නේ මොකද්ද? පද්ධතිය වටපිටාව සමග
අන්තර්ක්‍රියා දැක්වීම ආරම්භ කිරීමට පෙර අවස්ථාව ආරම්භක අවස්ථාව ලෙස හඳුන්වනවා. අතරමැදි අවස්ථාව කියන්නේ පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දක්වමින් පවතින අවස්ථාව. අතරමැදි අවස්ථාව කියලා කියන්නේ. අවසාන අවස්ථාව කියන්නේ පද්ධතිය වටපිටාව සමග අන්තර්ක්‍රියා දක්වා අවසන් වූ පසු අවස්ථාව. අවසාන අවස්ථාව කියලා හඳුන්වනවා. පද්ධතියේ අවසාන අවස්ථාව. ඔන්න එතන ඒ කාරණාවක් කියලා. ඕනෑම ටික ලියා ගන්න. අපි ඊළඟ කොටසට යමු. ඊළඟට නම් මේක අයින් කරනවා. දැන් ඔන්න පද්ධතියක අවස්ථාව විස්තර කරන්න අපි පාවිච්චි කරා පද්ධතියේ යම්කිසි ಗುಣ. අවස්ථාව විස්තර කරන්න පාවිච්චි කරා ಗುಣ. right මොනවද ಗುಣ? P V N T වගේ ඒවා. P V N T වගේ ඒවා. එහෙනම් පද්ධතියක අවස්ථාව විස්තර කරන්න පාවිච්චි කරපු ಗುಣ තියෙනවා. පද්ධතියක අවස්ථාව විස්තර කරන්න පාවිච්චි කරපු ಗುಣ තියෙනවා. ඔන්න ಗುಣ වලට කියනවා අපි අවස්ථාශ්‍රිත කියලා. හරියට ලියලා තිබ්බොත් එහෙම මෙහෙම එකක්. අවස්ථාශ්‍රිත. අවස්ථාශ්‍රිත. මෙන්න අද පාඩම අවස්ථාශ්‍රිත. ඒක තමයි ශ්‍රීරාමසිංහ. අවස්ථාශ්‍රිත. ලියන්න මාතෘකාව අවස්ථාශ්‍රිත. 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 ඔක යනදී අපි ලියන්න ඕනේ මෙන්න මෙහෙම කාරණාවක්. පද්ධතියක අවස්ථාව විස්තර කිරීම සඳහා භාවිතා කරන ලබන ගුණ වලට අපි කියන අවස්ථාශ්‍රිත කියලා. සරල වෙච්චයි. පද්ධතියක අවස්ථාව විස්තර කිරීමට භාවිතා කරන ගුණ වලට අපි කියන අවස්ථාශ්‍රිත කියලා. අවස්ථාශ්‍රිත වලට උදාහරණ අපි දැනගන්න ඕනේ මොනවද? පීඩන, පරිමා, මෞල සංඛ්‍යා, උෂ්ණත්වය වගේ ඒවා. ඒවට කියන අවස්ථාශ්‍රිත කියලා. අවස්ථාශ්‍රිතයක ලක්ෂණ. අවස්ථාශ්‍රිතයක ලක්ෂණ කියනවා. අවසානයේ ලක්ෂණ. මෙන්න මේක තමයි මේ පාඩමේ ඔළුවට දාගන්න ඕනේ කාරණාව. වාක්‍ය. හොඳට අහගන්න. තප්පරයක් ගන්න. right? ඊටු සියල්ල ඔළුවෙන් අයින් කරන්න. අයින් කරලා මේක ඔළුවට දාගන්න ලෑස්ති වෙන්න. ඔය ලියලා තියාගන්න. හරි. ඔළුව නිදහස් කරගත්තා කියලා හිතනවා. ඔන්න අපි අවස්ථාසිත ගැන කතා කරමු. අවස්ථාසිත කියන්නේ මොනවද? පද්ධතියක අවස්ථාව විස්තර කිරීමට භාවිත කරන ගුණ. වලට අවස්ථාසිතයයි කියමු. උදාහරණ මොනවද? P V N T වගේ ඒවා. ඊළඟ වාක්‍ය ලියුව ගමන් තමයි වැඩේ හරියටම සෙට් වෙන්නේ. ඔන්න. ඒ වැඩේ සෙට් වෙන්නේ නැතුව යන ඊළඟ වාක්‍ය ලියුවට පස්සේ ඒක විස්තර කරගන්න ඕනේ. අවස්ථාසිත. මෙන්න මෙයාලා. හරිද? මෙයාලා අවස්ථාසිත. මෙන්න මේකයි වාක්‍ය. රඳා පවතින්නේ පද්ධතියේ ආරම්භක සහ පද්ධතියේ ආරම්භක සහ අවසාන අවස්ථා මත පමණි. අවස්ථාසිත ඒ ಗುಣ රඳා පවතින්නේ පද්ධතිය ආරම්භක සහ අවසාන අවස්ථාවල පමණි. ඒ කියන්නේ අතරමැද අවස්ථා මත රඳා නොපවති. අතරමැද අවස්ථා මත රඳා පවතින්නේ නැහැ. අතරමැද අවස්ථා මත රඳා පවතින්නේ නැහැ. පුන්න කාරණා. ආස්වාදිත රඳා පවතින්නේ පද්ධතියේ ආරම්භක සහ අවසාන අවස්ථා මත පමණි. අතරමැද අවස්ථා මත රඳා පවතින්නේ නැහැ. දැන් ඔන්න ඔය වැඩේ තේරුම් ගන්න එක තමයි අද අන්තිමේ කරගන්න තියෙන්නේ. ඔය වැඩේ තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අද කරන්න තියෙන වෙලාව. 9:55. මේක පැහැදිලි කරගමු. ඇස්ත කට්ටිය. මේවා පැහැදිලි කරගන්න ඉතින්. අවස්ථාසිත. දැන් රඳා පවතින්නේ පද්ධතියේ ආරම්භක සහ අවසාන අවස්ථා මත පමණි.
අතරමැද අවස්ථාව අතර අදාළව දෙන්නේ නැහැ. right. ඔන්න ලියා ගන්න. ඊට පස්සේ මේකට උදාහරණ මොනවද අපි ලියන්නේ? උදාහරණ වල විදිහට අපි ලියනවා. පීඩනය, පරිමාව, ඊට පස්සේ මවුල සංඛ්‍යාව, එහෙම නැත්නම් ස්කන්ධය, ඊට පස්සේ උෂ්ණත්වය වගේ මේ වගේ තව තියෙනවා මේ පාඩමේ කතා කරන ප්‍රධානම කීපයක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්න අද ඒක කරගන්න ඕනේ. අද ඒක කියලා දෙන්න. දැනට මෙච්චරයි. දැන් ඊළඟට right. ඔන්න ඔය විදිහට උදාහරණ කීපයක් ලියන්න. ඉතින් මෙතන වැඩි ටිකක් පැහැදිලි කරගමු. ඊළඟ මෙහෙම උදාහරණයක් විදිහට මේකත් ඔන්න හරි. උදාහරණයක් විදිහට අපි ගමු. ඔන්න මෙහෙම වැඩක්. අපි කියනවා පද්ධතියේ ආරම්භ උෂ්ණත්වය මේ කියන්නේ ආරම්භක අවස්ථාව. ආරම්භක අවස්ථාව. එස් මේ තියෙනවා අතරමැදි අවස්ථාව. මේ තියෙන්නේ අතරමැදි අවස්ථාව. මේ තියෙන්නේ අවසාන අවස්ථාව. මේකත් අපි ශබ්දේ මානිනවා. අපි කියනවා ආරම්භක අවස්ථාව කියන්නේ අන්තර්ග්‍රය දක්වන්න කලින් උෂ්ණත්වය අපි කියනවා සෙල්සියස් 25යි. සෙල්සියස් 25යි. අතරමැදි අවස්ථාවක් තියෙනවා. මේ අතරමැදි අවස්ථාවේ උෂ්ණත්වය සෙල්සියස් අපි කියනවා 50යි. අවසාන අවස්ථාවේ උෂ්ණත්වය අපි ගන්නවා සෙල්සියස් 100යි. මේ දෙන්නේ එක ළමෙක් කරපු වැඩක්. මේ දෙන්නේ එක ළමෙක් කරපු වැඩක්. අපි ගන්නවා A කියන ඩයල් එක කරපු වැඩක්. ඊට පස්සේ අපි තව පොරක් ඉන්නවා අපිට. B කියන ළමෙක් ඉන්නවා. මෙයා පරීක්ෂණයක් සිදු කරනවා. එයා කරනවා මේ වගේම වැඩක්. ඒකෙන් මෙන්න මෙහෙම උෂ්ණ ප්‍රමාණයක් දාන්න. මේ දෙන්නේ ආරම්භක අවස්ථාව. එයාට දෙනවා එයා මෙන්න මෙහෙම සීන් එකක් ඉන්නවා. අතරමැද අවස්ථාව එක සීනාගේ මෙහෙම එකක් තියෙනවා. අතරමැද අවස්ථාව දෙක. ඊට මෙහෙම එකක් තියෙනවා. අවසාන අවස්ථාව. නොම සීන අවසාන අවස්ථාව. දැන් මෙයා උෂ්ණත්වය මැනගෙන යනවා. මේ වෙලාව උෂ්ණත්වය එයා කියනවා එයා කාම උෂ්ණත්වයෙන් පටන් ගන්න තියෙන එක 25 සෙල්සියස්. අතරමැද අවස්ථාවක් පුරමනිනවා 40 සෙල්සියස්. මෙතනත් පුරමනිනවා 60 සෙල්සියස්. මේ වෙලාවේ පුරමනිනවා උෂ්ණත්වය 30 සෙල්සියස්. ඔන්න ඊළඟට නෝට් එකේ ලියන්න උදාහරණ මේක දාගන්න ඕනේ. A ළමයා මේ ඉන්නේ B ළමයා කරපු පරීක්ෂණයක්. මේ දෙන්නගෙන් මොකද වෙන්නේ? ආරම්භක අවස්ථා දෙකම එකයි. අවසාන අවස්ථා දෙකමත් එකයි. ආරම්භක අවස්ථා දෙකම එකයි. අවසාන අවස්ථා දෙකම එකම එකයි. මොන අවස්ථාවද? උෂ්ණත්වය කියන අවස්ථාව. දෙකම එකයි. ඒක විතරයි ගන්න මෙතන. උෂ්ණත්වය කියන අවස්ථාවේ දෙකම එකයි. දැන් අපි බලනවා මේ දෙන්නගේ ඒවල අවස්ථා විපර්යාසය. හරි. ඒහි අවස්ථා විපර්යාසය අපි ගන්නවා. ඒහි අවස්ථා විපර්යාසය. අපි බලමු. අවස්ථා විපර්යාසය ගන්න අවසාන අවස්ථාව අඩු කරනවා ආරම්භක පේනවා. RS පේනනේ. ආරම්භක අවස්ථාව.
අවස්ථාව. මෙයාගෙත් ගන්නවා. හරි. කවුද? දීහි අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය. විපර්යාසය මොනවද කියන්නේ? අවසාන අවස්ථාව. අවස්ථාව අඩු කරනවා. ආරම්භක අවස්ථාව. තව කියනවනේ. වෙනවනේ. හරි. දැන් මොකද්ද මේ කියන්නේ? අවසාන අවස්ථාවගේ 100යි. අඩු කරන්න ඕනේ ආරම්භක අවස්ථාව කියන්නේ 25යි. කියන 75යි සෙල්සියස්. B වල බලන්න. අවසාන අවස්ථාවගේ 100යි. ආරම්භක අවස්ථාවගේ 25යි සෙල්සියස්. අවස්ථා විපර්යාසය කියන්නේ 75යි සෙල්සියස්. එහෙනම් අපි පද්ධතියක අවස්ථා විපර්යාස ගැන කතා කරනකොට පද්ධතියක අවස්ථා විපර්යාස ගැන කතා කරද්දී මේ අවස්ථා විපර්යාස කියන ඒවා කියනවානේ. ඒ කියන්නේ අපි කතා කරන පීඩන, පරිමා, මෞල සංඛ්‍යා, උෂ්ණත්ව වගේ දේවල්. ඒව රඳාපව දෙන්නේ මොකක් මත විතරද? පද්ධතියේ ආරම්භක අවස්ථාවයි අවසාන අවස්ථාවයි මත විතරයි. අතරමැද අවස්ථාව මත රඳාපව දෙන්නේ නැහැ. හේතුව මොකක්ද? හේතුව මෙන්න මේක. අවස්ථා විපර්යාසයක් අපි ගන්නේ මොකක් මතද? අවසාන අවස්ථාවේ ආරම්භක අවස්ථාවේ වෙනස තමයි අවස්ථා විපර්යාසය කියලා කියන්නේ. ඒක අතරමැද ඒවා ඕනේ. අතරමැද ඕනේ නැහැ. අතරමැද වෙන වැඩ වැඩක් නැහැ. අවස්ථා විපර්යාස සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවා. අතරමැද සිද්ධ වෙන ඒවා වැඩ. ඒකයි කියන්නේ. එනිසා මෙයාගෙත් මොකද වෙන්නේ? ආරම්භක අවස්ථාව 25යි, අවසාන අවස්ථාව 100යි. එහෙනම් අවස්ථා විපර්යාසය කියන්නේ මොකද්ද? ආරම්භක අවස්ථාවේ මොනවාද? අවසාන අවස්ථාවෙන් අඩු කරන්න ඕනේ. ආරම්භක අවස්ථාව අවසාන අවස්ථාවෙන් ආරම්භක අවස්ථාව අඩු කරන්න ඕනේ. මේ දෙක අතර වෙනස ගන්න. ඒ වෙනස සමාන වෙනවා. මේ අතරමැද පියවර වැඩක් වෙන්නේ නැහැ. අතරමැද පියවර වැඩක් නැහැ. ඔන්න උදාහරණයක් දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අරන් තියාගන්න. දාගන්න. දැන් මෙහෙමයි. මේ පාඩමේ ගණන් හදන්න සහ ඊටු සියලු කරුණු වලට දැන් 24 පේපරේ මට මතක විදිහට ලකුණු 7ක් ආවා මේ පාඩමේ. ලකුණු 7ක් විභාගෙට. තව මේ වගේම එකක් තියෙනවා රසායනික සමතුලිතතාවය කියලා පාඩම. 12 වෙනි පාඩමේ තියෙන මුල් කෑල්ල. ඒකට ලකුණු 6ක් 7ක් විතර එනවා විභාගෙට. සා එහෙම 6 7 6 7 ඒ වගේ කෑලි තමයි එකතු කරගන්න තියෙන්නේ. එකතු කරගන්න පාඩම සුපිරියටම උඩ දාගන්න. අවස්ථා සිත උදාහරණ වල උෂ්ණත්වය තමයි අපි ගන්න අවස්ථාව. අවස්ථාව කියන්නේ අවසාන අවස්ථාව වලින් ආරම්භක අවස්ථාව. එතකොට අවසාන අවස්ථාව සහ ආරම්භක අවස්ථාව එකම නම් අතරමැද අවස්ථාව මත රඳාපවතින්නේ නැහැ. අවස්ථා විපර්යාස රඳාපවතින්නේ ආරම්භක සහ අවසාන අවස්ථාව මත විතරයි. ඔන්න වැඩේ ඉවරයි. අපි යනවා ඊළඟට. ඉතින් ඉවරයි. ඔන්න කාට හරි මේ වැඩේ තේරුන්නේ තේරෙන්නේ නැත්නම් මොකක් හින්දාද? උෂ්ණත්වය ගැන වැඩි තේරෙන්නේ නැත්නම් ඔය සීන් එක තේරෙන්නේ නැහැ. උෂ්ණත්වය ගැන තේරෙන්නේ නැත්නම් සීන් එක තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි උෂ්ණත්වය කියන එක උෂ්ණත්වය විදිහට ඉගෙන ගත්තට ඒක අවස්ථාසිතයක් කියන වචනේ අපි ඔලෙල් වලට පාවිච්චි කරන්නේ. ඒ නිසා ඊළඟට මම මෙහෙම වැඩක් කරනවා. මෙහෙම වැඩක් කරනවා. අපි මොනවාද අවස්ථාසිතයක් තේරුම් ගැනීම කියන්නේ මේක අවස්ථාසිතයක් තේරුම් ගැනීම වගේ සීන් එක කරන්නේ. අවස්ථා ශ්‍රීත තේරුම් ගැනීම අවස්ථාසිතය තේරුම් ගන්න ඕනේ. නැත්නම් ගානේ දැන් මේ පාඩමේ තියෙන්නේම අවස්ථාසිත ගැන ඉගෙන ගන්න. අවස්ථාසිතයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් නැත්නම් ගානේ. මේ පාඩම ලේන්නේ නැතුව යනවා. ඒතර කඩපාඩම් කරගෙන වැඩි ඉගෙන ගන්න එක ටිකක් අමාරු වැඩක්. ටික සෑහෙන දේවල් මතක තියාගන්න උනහම වැඩි දරා ගන්න අමාරු වෙනවා. ඒ නිසා වැඩි ඔළුවට දාලා පොඩ දාගන්න ඕනේ. ඒ නිසා ඔන්න අවස්ථාසිතයක් කියන එක තේරුම් ගන්න තව දුරටත්. දැන් එකකින් තේරුම් ගන්න උෂ්ණත්වය. උෂ්ණත්වය කියන එක තේරුම් නැති කෙනෙක්ට ඔන්න තව උදාහරණයක් තියෙනවා. අවස්ථාසිතයක් තේරුම් ගන්න එක. අවස්ථාසිතයක් තේරුම් ගැනීම මාතෘකාව එක
මම මේක වහන්න මට ඉඳ ගන්න ඕනේ හින්දා අපේ අවශ්‍යතාවය තේරුම් ගන්න. උදාහරණය තමයි මේ පාන අපි ගන්න උදාහරණය තමයි අවශ්‍ය දෙකට ලියා ගන්න විභව ශක්තිය. විභව ශක්තිය. විභව ශක්තිය. අවශ්‍ය දෙයකට උදාහරණයක් තමයි විභව ශක්තිය කියන්නේ. විභව ශක්තිය අරන් තමයි අපි මේකේ වැඩේ ගොඩ දාගන්නේ. හේතුව ගොඩක් වෙලාවට මේ පාඩමේ අපි ඉගෙන ගන්නේ විභව ශක්තිය කියන්නේ මූලික ද්‍රව්‍ය සහ පරමාණු වල තියෙන විභව ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි පාඩමේ ඉගෙන ගන්න. ඒක ගැන කතා නොකරට අපි විභව ශක්තියම ගන්නවා. දැන් මෙතන අපි උදාහරණයක් පැහැදිලි කරන්න ගන්න විභව ශක්තිය මූලික ද්‍රව්‍ය සහ අණු අයන ඒ වගේ විභව ශක්තිය නෙමෙයි අපි මිනිහෙක්ගේ විභව ශක්තියක් අපි ගමු. ඔන්න විභව ශක්තිය කියන තමයි අපි අවස්ථාසිත එක. දැන් අපි ගන්නවා මේ පැත්තට අපි ගන්නවා විභව ශක්තිය. විභව ශක්තිය. අපි ගන්නවා තුන් දෙනෙක්ව ගන්නවා. විභව ශක්තිය ඔන්න එක්කෙනයි. තව කෙනෙක් ඉන්නවා විභව ශක්තිය. ඊපස්සේ තවත් එක්කෙනෙක් ඉන්නවා ඔන්න එයාගෙත් අපි විභව ශක්තිය ගන්නවා. විභව ශක්තිය. තවත් එක්කෙනෙක් ඉන්නවා එයාගේ විභව ශක්තිය අපි ගන්නවා. විභව ශක්තිය අරගෙන අපි බලමු වැඩේ පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. අපි කියනවා මෙන්න මෙතන තමයි අපි විභව ශූන්‍ය මට්ටම. mgh සමානයි බිඳුවයි. මේ හැමෝම ඉන්නවා mgh සමානයි බිඳුවයි. මෙතන ඉන්නවා mgh සමානයි බිඳුව අවස්ථාව. ඊට පස්සේ අපි මෙයාව අරන් යනවා මෙන්න මේ වගේ අවස්ථාවකට. අපි කියනවා මෙතන mgh සමානයි 100යි. ඒකක අපි දාමු කිලෝ ජූල් වලින්. කිලෝ ජූල් වලින්. ශක්තිය කිලෝ ජූල් වලින්. මෙතන mgh සමානයි 100යි. mgh සමානයි 100යි. mgh සමානයි 100යි. අපි ගන්නවා ළමෙක්ව. අපි ගන්නවා ළමෙක්. ළමෙක්ව ගන්නවා. එතකොට අපි මෙතන ළමෙක්ව ගන්නවා. තව ළමෙක්. එතනත් අපි තව ළමෙක්ව ගන්නවා. ළමයි තුනෙක් ගන්න. අපි ළමයි තුනෙක් නම් කරමුත් දාමු. හරි. ළමයි තුනෙක් නම් කරමුත් දාමු. A B C කියලා. ළමයි තුනෙක්. මේ ළමයා පළවෙනි ළමයා එකපාරම යනවා මෙතන. මේ ළමයා එකපාරම යනවා. මෙයාට දෙන්නේ එක පියවරයි. එකපාරම යනවා. මේ දෙන්නේ පියවර එතන අපි කියනවා අවස්ථාව 1. පියවර 1යි. පියවර 1යි. මේ කොටස නිල් එක්කෙනා B එක්කෙනා මෙයා මෙතනට යනවා. ඊළඟ මෙතන ඉන්නවා. ඊළඟ අවස්ථාවේ යා මෙතනට යනවා. මේ අවස්ථාවේ මෙයාගේ mgh සමානයි 50. මෙයා මොකද කරන්නේ? එයා පළවෙනි අවස්ථාවේ මෙතනට යනවා. දෙවෙනි අවස්ථාවේ තව ටිකක් උඩට යනවා. තුන්වෙනි අවස්ථාවේ මෙතනට යනවා.
දරන්න මෙයාට තියෙනවා පියවර 1යි පියවර 2යි මෙයාට තියෙනවා පියවර 1යි පියවර 2යි පියවර 3යි පියවර 3යි හරි පියවර 3යි පියවර 1යි පියවර 2යි පියවර 3ක් මෙතන දෙක 3 දැන් අපි ගන්නවා මෙයාගේ විභව ශක්තිය වෙනස විභව ශක්තිය වෙනස එහි විභව ශක්තිය වෙනස විභව ශක්තිය වෙනස ඒ කියන්නේ මොකද්ද එහි අවස්ථා විපර්යාස අවස්ථා විපර්යාස ඊට පස්සේ මෙතනක් ගන්නවා එහි අවස්ථා විපර්යාස කොහොමද මේක ගන්නේ 100න් අඩු කරනවා බිංදුවක් සමානයි කියද 100යි කිලෝ ජූල් B හි විභව ශක්ති වෙනස B වල විභව ශක්ති වෙනස ගන්නවා ඒ කියන්නේ B වල අවස්ථා විපර්යාසය කරනවා අවස්ථා විපර්යාසය ගන්නවා කීයද එකක් 100 ඍණ බිංදුවයි 100යි කිලෝ ජූල් අවස්ථා විපර්යාසය අපි ගන්නවා C වල C හි විභව ශක්ති වෙනස ඒ කියන්නේ මොකක්ද C හි අවස්ථා විපර්යාසය අවස්ථා විපර්යාසය කීයද 100 ඍණ බිංදුවයි 100යි කිලෝ ජූල් ඔන්න අවස්ථා විපර්යාසය දැන් ඉතින් තේරුම් ගන්න ඕනේ A B සහ C කියලා තුන් දෙනෙක් හිටියා එයාලගේ විභව ශක්තිය වෙනස් වුණා තුන් දෙනාම පටන් ගත්තේ බිඳුවෙන් A කියන කෙනා එක පියවරකින්ම mgh 100 කියන තැනට නැංගා B කියන කෙනා ස්ටෙප්ස් දෙකකින් 100 කියන තැනට ගියා 50ට ගිහිල්ලා 100ට ආවා මෙයා මොකද කරේ ස්ටෙප්ස් තුනකින් යනවා අපි දුමු මෙයා පළවෙනි අවස්ථාවේ යනවා මෙතනට 25යි mgh 25යි ඊට මේ අවස්ථාවට යනවා mgh සමානයි 75යි ඊට පස්සේ එයා තව ටිකක් නගිනවා 25 අවස්ථාවට ගියා 75 අවස්ථාවට ගියා 100ට ගියා එහෙම මෙයා දෙලින්ම බිඳුවෙන් ඉඳලා 100ට බිඳුවෙන් ඉඳලා 50ට ගියා 100ට ගියා 25ට ගියා 75ට ගියා 100ට ගියා ඒ විදිහට මේ අවස්ථා තුනකට යනවා එතන අපි A වල විභව ශක්ති වෙනස ඒ කියන්නේ A වල අවස්ථා විපර්යාසය ගත්තොත් 100යි බිඳුවයි 100යි අතර වෙනස 100යි 100 වෙන බිඳුවයි 100යි B වල අවස්ථා විපර්යාසය ගත්තොත් බිඳුවේ ඉඳලා 100ට ගියා 100 වෙන බිඳුවයි 100යි C වල අවස්ථා විපර්යාසය ගත්තොත් ඒ කියන්නේ විභව ශක්ති වෙනස ගත්තොත් බිඳුවයි 100යි වෙනස 100 වෙන බිඳුවයි කියන්නේ 100යි A වල පියවර 1යි B වල පියවර 2යි C වල පියවර 3යි පියවර සංඛ්‍යාව වැඩක් වුන්නේ නැහැ අවස්ථා විපර්යාසයට එන අවස්ථා විපර්යාස කියන ඒවා ප්‍රදා බෞද්ධින්නේ මොනවද ආරම්භක සහ අවසාන අවස්ථා මත විතරයි දැන් ශක්ති විද්‍යාවට අපි අවස්ථා විපර්යාසය කියන නම පාවිච්චි කරලා අලුතෙන් ඉගෙන ගන්න ගියාට අවස්ථා විපර්යාස කියන නම පාවිච්චි කරේ නැති වුණාට අවස්ථා විපර්යාස කියන ඒවා අපි කලින් පාවිච්චි කරලා තියෙනවා විභව ශක්තිය අපි කලින් පාවිච්චි කරලා තියෙනවා හැබැයි අපි වෙන concept එකක් එක්ක තමයි වෙන අදහසක් එක්ක අපි ගණන් හැදුවේ දැන් මේ පාඩමේදී අපි ඒක ඉගෙන ගන්න අවස්ථා විපර්යාස කියන වචනේත් එක්ක විභව ශක්තිය කියලා කියන්නේ අපිට දැනෙන අපිට ටිකක් වැඩිපුර තේරෙන අවස්ථා විපර්යාසයක්. ඒත් මෙන්න මේ විභව ශක්තිය කියන කෙනාව පාවිච්චි කරනවා මේ පාඩමේ අවස්ථා විපර්යාස කියන වචනය තේරුම් ගන්න. ඔන්න අවස්ථා විපර්යාස තේරුම් ගැනීම කියන එකේ උදාහරණයේ විභව ශක්තිය මේ ටික ලියා ගන්න. ඊළඟට ඇල්ලට අපි යමු.
හරි. ගියාගන්න. එකයි ඉතින්. ස්ක්‍රීන්ෂොට් ටැග් හරි දාගන්න. අපි ඊළඟ කොටසට හිතන අවස්ථා විපර්යාස කියන්නේ මොනවද කියලා තේරුණා. හරි. ඊළඟ සිද්ධිය තමයි කියන්න මාතෘකාව ශක්ති විද්‍යාව පාඩමේදී හමුවන ප්‍රධාන අවස්ථා ශ්‍රිත ශක්ති විද්‍යාව පාඩමේ මම වෙන ප්‍රධාන අවස්ථා ශ්‍රිත ඒ කියන්නේ ඉගෙන ගන්න. හරි. එකක් අපිට හම් වෙනවා එන්තල්පිය. අපි මේකට දානවා h එන්තල්පිය කියන එකට අපි h කියලා දානවා. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේක. එන්තල්පි වෙනස ඩෙල්ටා h කියලා කියනවා. අවස්ථා සිද්ධියක් නෙමෙයි. මොනවද කියන කාරණාව අපි ඉස්සරහට ගමු. දැනට අපි මේක නෝට් ඩවුන් කරලා තියනවා. දෙවෙනි එක. පළවෙනි එක මෙයා. දෙවෙනි එක එන්ට්‍රොපිය. මේකට අපි කියනවා S කියලා. දැන් අපි ගන්න පුළුවන් එන්ට්‍රොපි වෙනස. එන්ට්‍රොපි වෙනස කියන එකට අපි ඩෙල්ටා S කියලා දානවා. ආයෙ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය. ගිබ්ස් ප්‍රයෝජ්‍ය ශක්තිය. එතන අපි දැනට ලියා ගමු අපි මෙහෙම ගිබ්ස් ශක්තිය. අපි ඒකට කියනවා G කියලා. එතකොට අපිට කියනවා ගිබ්ස් ශක්ති වෙනස. ගිබ්ස් ශක්ති වෙනස අපි කියනවා ඩෙල්ටා S කියලා. ඔන්න ওই තුන තමයි මේ පාඩමේ හම්බෙන. මේ ප්‍රධාන වශයෙන් අලුතෙන් අපි ඉගෙන ගන්න අවස්ථා ශ්‍රිත තුනක් තියෙනවා. එන්තල්පිය, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්තිය. එන්තල්පිය, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්තිය. වචන දෙක පුරුදු කරගන්න. එන්තල්පිය, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්තිය. එන්න මේ කියන්නේ මොන වගේ එකක්ද? විභව ශක්තිය වගේ දේවල්. එන්තල්පිය, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්තිය. ඔන්න මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන එක. ඔය තුන ගැන තමයි ඉගෙන ගන්න. මේව දාගන්න. එතන මේක අපිට අවසාන වශයෙන් ඉගෙන ගන්න තියෙනවා. මේ ඉගෙන ගන්න ඒවා තුන් දෙනා අතර සම්බන්ධයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. ඩෙල්ටා G සමාන වෙනවා ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන. ඒකක් දිනගන්න. මේවා අතර සම්බන්ධය මොනවද? ගිබ්ස් ශක්තිය වෙනස ඩෙල්ටා G. ඒක සමාන වෙනවලු ඩෙල්ටා H. ඒ කියන්නේ මොකද? එන්තල්පි වෙනස අඩු කරන්න වෙනවා. T කියන්නේ මොකද්ද? උෂ්ණත්වය. T කියලා කියන්නේ උෂ්ණත්වය, නිරපේක්ෂ උෂ්ණත්වය. S කියලා කියන්නේ එන්ට්‍රොපි වෙනස. ඔන්න ඔය සමීකරණ. පාඩමේ අවසාන ඉගෙන ගන්න තියෙන ඔය සමීකරණය ගැන. හරි. එතන ඊළඟ කොටසට එලා බලන්න. 10 20. ඊළඟ කොටස.
මේ තුන් දෙනා ගැන ඉගෙන ගැනීම සහ අවසාන වශයෙන් මෙන්න මේ සමීකරණ ගැන ඉගෙන ගැනීම තමයි පාඩමේ කරන්න තියෙන්නේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟ අපිට යනවා ඔය කාරණා ටික ඉවරනාට පස්සේ සම්මත අවස්ථා කියලා එකක් තියෙනවා. සම්මත අවස්ථා. සම්මත අවස්ථා. ලියන්න සම්මත අවස්ථා කියලා. සම්මත අවස්ථා මාතෘකාව ලියන්න. සම්මත අවස්ථා. රයිට්. සම්මත අවස්ථා කියන එක ගන්න මෙන්න මෙහෙම කාරණා. දැන් අපි කිසියම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනකොට එහෙම නැත්නම් කිසියම් පරීක්ෂණයක් සිද්ධ කරනකොට යම් යම් අවස්ථාවල ඒ අවස්ථාව කියන්නේ මොකක්ද ඒතකොට අපිට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න පුළුවන් විවිධ ගමු අපිට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න පුළුවන් පීඩනය පරිමාව මවුල සංඛ්‍යාව නැත්නම් ස්කන්ධය සහ උෂ්ණත්වය විවිධ පීඩන විවිධ පරිමා විවිධ මවුල සංඛ්‍යා විවිධ උෂ්ණත්ව පාවිච්චි කරලා අපිට පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට අපිට ලැබෙන අගයන් වෙනස්. ඔයා දන්නවා. මෙන්න මේ අවස්ථාව වෙනස් වෙනකොට ලැබෙන පිළිතුර වෙනස් වෙනවා. ඒ ගණනය කිරීමේදී ලැබෙන පිළිතුර වෙනස් වෙනවා. මේ අවස්ථාව වෙනස් වෙනකොට. ඒතකොට අපි කිසියම් පරීක්ෂණයක් කරනවා විවිධ අවස්ථාවල. තව කෙනෙක් අපි කරපු පරීක්ෂණය කරනවා වෙනත් අවස්ථාවල. ඒතර අපි දෙන්නට හම්බෙන උත්තර දෙක දෙකක්. ඒතර ඒක ප්‍රශ්නයක්. ඒක නිසා සම්මතයක් විදිහට අපිට ලැබෙන අගයන් ප්‍රකාශ කරන්න සම්මත අවස්ථා අපි හඳුන්වනවා. ඒතර සම්මත අවස්ථා. එහෙනම් සම්මත අවස්ථා කියන්නේ මොනවද? අපි යම් කිසි පරීක්ෂණයක් සිදු කරනකොට ඒ දින යම් අවස්ථාවල අපි පාවිච්චි කරනවා සම්මත අවස්ථා විදිහට මෙන්න මේ පීඩනය පරිමාව මවුල සංඛ්‍යාව උෂ්ණත්වය කියන ඒවා ලෝකෙින් ඉන්න කවුරු කරත් සම්මත අවස්ථාවේ කරනවා නම් ඒවට අගයන් කීපයක් දීලා දෙනවා. නිසා ඒතර සම්මත අවස්ථා කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් ලෙස පද්ධතියක පවතින අවස්ථාවන් වලට නිශ්චිත වූ අගයන් ලබා දී එම අගයන් සම්මත අගයන් ලෙස සැලකීම සම්මත අවස්ථා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පද්ධතියක පවතින අවස්ථා ලෙස පීඩනය, පරිමාව, මවුල සංඛ්‍යාව, උෂ්ණත්වය වැනි සාධක සලකන බැවින් අපි මේ සාධක සලකන හින්දා එම අවස්ථාවලට කිසියම් නිශ්චිත අගයන් ලබා දෙනවා. අන්නේ ලබා දෙන නිශ්චිත අගයන් වලට අපි කියනවා සම්මත අගයන් කියලා. එතකොට මෙන්න මේ එක් අවස්ථාවලට ලබා දීලා තියෙන නිශ්චිත අගයන් සම්මත අවස්ථා විදිහට අපි හඳුන්වනවා. එහෙනම් පීඩනයේ විදිහට අපේ සම්මත අවස්ථාව 1 ATM 1 ATM පීඩනයේ විදිහට අපේ සම්මත අවස්ථාව වල. උෂ්ණත්වයේ විදිහට අපේ සම්මත අවස්ථාව 25යි සෙල්සියස් එහෙම නැත්නම් 298යි කෙල්වින් 298 සම්මත අවස්ථාව. ඊට පස්සේ අපි පදාර්ථ ප්‍රමාණයේ විදිහට සම්මත අවස්ථාව විදිහට අපි සලකනවා 1යි මවුල 1. ඒතර පරිමාව විදිහට අපි ගොඩක් කරවට ගන්නවා ඝන ඩෙසිමීටර් 1ක් පරිමාව සම්මත අවස්ථාව. ඔන්න පද්ධතියක සම්මත අවස්ථා කියන්නේ පීඩනයේ විදිහට 1 ATM ගන්නවා උෂ්ණත්වයේ විදිහට 298යි කෙල්වින් ඒ නැත්නම් සෙල්සියස් 25 ගන්නවා මවුල සංඛ්‍යාව විදිහට මවුල 1ක් සලකනවා පරිමාව විදිහට සම්මත අවස්ථාව විදිහට ඝන ඩෙසිමීටර 1ක් අපි සලකනවා. මෙන්න මේ අවස්ථාවල පරීක්ෂණයක් කරලා ලැබෙන දත්ත අපිට එළියට ප්‍රකාශ කරන්න පුළුවන් සම්මත අවස්ථාවල දත්ත විදිහට ගණනය කිරීමේදී ලැබෙන පිළිතුර. ඒ කොටසත් ඉවරයි. ඔන්න සම්මත අවස්ථාවේ කාරණා ඉවරයි. සමයාව ලියාගන්න. ඊළඟ අපි ඊළඟ කොටසට යමු. අවසාන කැලේ එනවා පන්තියේ. හරි. ওই විදිහට ඔක්කොම හදාගත්තාට පස්සේ දැන් අපිට තියෙන පරීක්ෂණය කරගෙන යන්න. පරීක්ෂණය කරන්න තාම පටන් ගන්න තව දත්ත ටිකක් ඕනේ. ලියන්න. හරි. මෙන්න මෙහෙම මාතෘකාවක්.
අප්‍රති වර්ත සහ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා අප්‍රතිවර්ත සහ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. अब ये है ना अप्रतिवर्त प्रतिक्रिया पहले अप्रतिवर्त प्रतिक्रिया इला इतना අපි ගන්නවා ඉස්සලා අපි මෙයා කතා කරලා अप्रतिवर्त प्रतिक्रिया ඕන්න නෝට් එක දාගන්න अप्रतिवर्त प्रतिक्रिया කියන්නේ මොනවද? अप्रतिवर्त प्रतिक्रिया කියලා කියන්නේ प्रतिक्रियक वलिන් ආරම්භ කරලා प्रतिඵල ලබා ගැනීමේ ප්‍රතික්‍රියා වලට. මෙවැනි ප්‍රතික්‍රියා වල ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මාධ්‍ය තුල පිටත් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මාධ්‍ය තුල පවතින්න පුළුවන් ආරම්භයේදී ප්‍රතික්‍රියක පවතින්න පුළුවන් අවසානයේදී ප්‍රතිඵල පවතින්න පුළුවන්. ඒතර අපි දැම්ම ප්‍රතික්‍රියක යම් කිසි ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරන්න 10ක් දැම්මොත් ඒ 10ම පරිවර්තනය වෙනවා ප්‍රතිඵල වලට. අවසානයේ මෙයා නැහැ. හැදුණු ප්‍රතිඵල ටික විතරයි ඉන්නේ. එහෙනම් ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල බවට පත් වෙනවා. අප්‍රතිවර්ත ප්‍රතික්‍රියා වල එක් දිශාවකට පමණක් සිද්ධ වෙනවා. මොනවද? ප්‍රතික්‍රියක වල සිට ප්‍රතිඵල දෙසට පමණක් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහෙනම් එක් දිශාවකට පමණක් සිද්ධ වෙන ප්‍රතික්‍රියා දිශාව ප්‍රතික්‍රියක වල සිට ප්‍රතිඵල දෙසට වෙනවා. ප්‍රතික්‍රියක 100% ප්‍රතිඵල බවට පත් වීම සිද්ධ වෙනවා. මෞල සංඛ්‍යා සමානව දාගත්තොත් ස්ථිතිමිතික සංගුණක වලට අනුව ප්‍රතික්‍රියාව අවසානයේදී මාධ්‍ය තුල ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵලකෝ පමණක් පවතිනවා. වැඩිපුර ප්‍රතික්‍රියක දාලා තියෙන අවස්ථාවකදී හැර. එනම් ප්‍රතික්‍රියාව අවසානයේදී ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල පමණක් පවතිනවා. වැඩිපුර ප්‍රතික්‍රියක දාලා තියෙන අවස්ථාවකදී හැර. වැඩිපුර දැක්ම ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙනවා. එහෙම නැතුව දැම්මොත් හරියටම ප්‍රතික්‍රියා කරන අනුපාත වලින් දැම්මොත් ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල බවට පත් වෙනවා. ආරම්භයේ ඉන්නේ ප්‍රතික්‍රියක විතරයි. අවසානයේ ප්‍රතිඵල විතරයි. මෙවැනි ප්‍රතික්‍රියා කියන්නේ මේ වගේ ප්‍රතික්‍රියා ගැන තමයි අපි දිගින් දිගට ඉගෙන ගන්නේ. ඒතර මේවා ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. ඔය දෙන්නේ අප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. අපි ඊළඟට ලියමු. මම මේවා අයින් කරනවා. අපි ඊළඟට යමු දෙවෙනි වර්ගයට. ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා කියලා කියන්නේ මෙන්න මෙහෙම જાතිය. ප්‍රතික්‍රියක වලින් පටන් ගන්න ප්‍රතිඵල ගන්න පුළුවන්. ප්‍රතිඵල වලින් පටන් ගන්න ප්‍රතික්‍රියක ගන්න පුළුවන්. ඔහොම ගන්න නම් ප්‍රතික්‍රියා මිශ්‍රණයේ ඇතුළේ හැම වෙලාවෙම ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කියන දෙන්නම ඉන්න ඕනේ. ඒතර මේ දෙන්න තමයි එකිනෙක පැත්තට මාරු වෙන්නේ. එහෙනම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා කියලා කියන්නේ දිශාවන් දෙකටම සිද්ධ වෙන ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලින් ආරම්භ කර ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ප්‍රතිඵල වලින් ආරම්භ කරලා ප්‍රතික්‍රියක ලබා ගන්නත් පුළුවන්. ප්‍රතික්‍රියක වල සිට ප්‍රතිඵල දෙසට ප්‍රතිඵල සිට ප්‍රතික්‍රියක දෙසට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාව ආරම්භයේදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල දෙකම දෙන්න පුළුවන් මාධ්‍ය. ප්‍රතික්‍රියාව ආරම්භයේදී ප්‍රතිඵල සහ ප්‍රතික්‍රියක කියන දෙකම මාධ්‍ය දෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාව අවසානයේදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කියන දෙකම මාධ්‍ය අතර දෙන්න පුළුවන්. ඒතර මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා දෙපැත්තටම. නම් ප්‍රතික්‍රියාව ආරම්භයේදී සහ අවසානයේදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කියන දෙකම ප්‍රතික්‍රියා මාධ්‍ය දෙන්න පුළුවන්. ප්‍රතික්‍රියාව දෙපසින්ම ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියක දෙසින්ද ප්‍රතිඵල දෙසින්ද ප්‍රතික්‍රියාව ආරම්භ කරන්න පුළුවන්. එවැනි ප්‍රතික්‍රියාවලට කියනවා ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා කියලා. ඔන්න ඒ කොටස ඉවරයි. ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා. හරි. ඒක ඔන්න එකක් ඉවරයි. දැන් අවසානයේ විනාඩි 10ක් ඇයි පන්ති ඉවරයි. ආගනේ. විනාඩි 10ක් ඇයි. ඒතර බේසික්ස් ටික ඉවර වෙනවා අදී. පාඩම වෙලා ගියේ 10ම. බේසික්ස් ඉවර වෙනවා. ඔය ටික හොඳට බලා ගන්න. අපිට ඊළඟ දවසේ නම් ගණන් හදාගෙන යන්නට යන්න දෙන්නේ. ඒතර පස්වෙනි පාඩම. මුල කාරණා ටික ඉවරයි. නිසා එකක් ඔන්න උඩ දාගන්න තියෙන්නේ පස්වෙනි පාඩම.
දැන් මේ අවුරුද්දේ ප්‍රතිඵලත් ඇවිල්ලා තියෙන්නේ. පළවෙනියා ගිහිල්ලා තියෙනවා කොහෙටද? බයොලොජි වල පළවෙනියා කුරුණෑගලනේ. මැත්ස් වල පළවෙනියා බණ්ඩාරනායක. බාලජි වල දෙවෙනියා අනුරාධපුරේ. එහෙම තියෙන්නේ. ඒතර මේ පාඩියක් එහෙට මෙහෙට ගිහිල්ලා තියෙනවා. දැන් try එකක් දෙන්න ඊළඟ අවුරුද්දේ නෙමෙයි ඊළඟ අවුරුද්දේ ඔයාලගේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් ගන්න. අපිට පුළුවන් සපෝට් එක අපි දෙන්නවා. මට පුළුවන් සපෝට් එක මම දෙනවා කොහොමද? මේ අවුරුද්ද ඉවරනට පස්සේ වෙනම වැඩ ටිකක් යනවා කොහොමද? ඔයාලා පන්න ඔයාලා වැඩ කරලා කොහොම හරි. ඔයාලා ගන්න හිතාගෙන ඉන්න රිසල්ට් එකකට රිසල්ට් එකක් ගන්න මම ෆුල් සපෝට් එකක් දෙනවා. වැඩ වෙනම වැඩ සෙට් එකක් තියෙනවා මම ඒක කොහොමද ලබන අවුරුද්ද කොහෙන්ද කරගෙන යනවා. ඒ සබ රිසල්ට් එක හදන්න කොහොමද? බලන්න අවසාන කොටස. අවසාන සිද්ධිය. අපි ගන්නවා ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා දෙක. ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා. ඊළඟට ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා. නොවන ප්‍රතික්‍රියා. මෙන්න අවසාන මාතෘකාව දෙන්න. එකක් ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා අනිත් එක ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා. ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාව වලට අපි බලමු මොකක්ද කියලා. ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා. මෙන්න මෙහෙම තියෙන්නේ. අයිස්. right? දියවීම අයිස් දිය වෙන්න ඔයාම හරි කරන්න ඕනේ. අයිස් වල ඉන්න පුග ඉන්න ඕනේ වගේ එහෙම සින්නයක් නැහැ. අයිස් දිය වෙනවා. අයිස් දිය වෙනකොට ස්වයං සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකක්ද? අයිස් දිය වීම ස්වයං සිද්ධ කියන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වවලදී ස්වයං සිද්ධ වෙනවද නැද්ද කියන එක තමයි අපි ගන්නෙ මෙතන. සාමාන්‍ය පරිසර උෂ්ණත්ව අපි ජීවත් වෙන පරිසර උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාවක් ස්වයං සිද්ධ වෙනවද නැද්ද කියන කාරණාව සලකන්න. ඒ නිසා වෙන විකාර රූපී දේවල් ඔළුවේ තියාගන්න එපා. විශ්වයේ ආරකේ ත්‍රිත්‍යකයක් ඇතුලේ අරවා මේවා නිකන් විකාරය ඔළුවේ තියාගන්න එපා. සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන පරිසරය පිළිබඳව මේ කතා කරන්නේ. මිනිහෙක් පොළවේ පය ගහලා ඉන්න ගමන් ප්‍රැක්ටිකල් එකක් හරි ප්‍රතික්‍රියාවක් හරි කරනවා නම් කියන්නේ පෘථිවිය ඇතුලේ ජීවත් වෙන එකෙක්ගේ කරන පරීක්ෂණයක් ගැන මේ කතා කරන්නේ. හරි ඒ නිසා විකාර රූපී දේවල් ඔළුවේම වහගෙන පිස්සු කෙරෙන්න එපා. මෙන්න කාරණාව. ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කරලා කියන්නේ සාමාන්‍ය උෂ්ණත්ව පීඩනවලදී මොකද්ද වෙන්නේ? මොකද්ද? අපි කතා කරපු අර සම්මත උෂ්ණත්ව පීඩන තියෙනවානේ. සම්මත උෂ්ණත්ව පීඩන. අන්නේ සම්මත උෂ්ණත්ව පීඩනවලදී ස්වයං සිද්ධ වෙනවද නැද්ද කියන කාරණාව ගැන තමයි අපි කතා කරන්නේ. නැත්තම් මේ කාරණාව අපිට කතා කරන්න බැරුව යනවා. වෙන වෙන උෂ්ණත්ව පීඩනවලදී සමහර ඒවා ස්වයං සිද්ධ වෙනවා සමහර ඒවා ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. අන්නේම කාරණාව. මුලින් බේසිකලි කියන්නේ ප්‍රාථමික විදිහට කියන්නේ සාමාන්‍ය විදිහට අපි කතා කරන්නේ සම්මත උෂ්ණත්ව පීඩනවලදී ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙනවද නැද්ද කියන කාරණාවක් ගැන. එහෙනම් ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක උදාහරණය තමයි අයිස් දිය වෙන එක. අයිස් ටිකක් අපි normal room temperature pressure වල තියලා තිබ්බම එයා automatically දිය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි බාහිරින් යම් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ අයිස් දිය වෙන්න. එයා සාමාන්‍ය විදිහටම දිය වෙලා යනවා. ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියාවක් ගත්තොත් කාබන් ටිකක් අරගෙන ඔක්සිජන් වල අපි වායු ගොඩේ තියලා තියෙනවා. කාබන් වායු ගොඩේ තියලා තියෙනවා. කාබන් වායු ගොඩේ තියලා තිබ්බම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවද? ඔටෝ නෑ. මොකද කරන්නේ? කාබන් වායු ගොඩේ තියලා අපි රත් කරන්න ඕනේ. රත් කරපුවම තමයි කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක ස්වයං සිද්ධ නෑ. කාබන් ටිකක් එළිය තියලා තිබ්බම කාබන් ඩයොක්සයිඩ් හැදීගෙන යන්නේ නෑනේ. එහෙනම් ওই තියෙන හැම කාබන් කියන ඒවාගෙන් කාබන් ඩයොක්සයිඩ් හැදී යන්න බෑ. එහෙම එකක් වෙන්නේ නෑ. ඒ දැන් හිතන්නකෝ ගෙදර කෑමක් වෙනකොට හරි නිකන් ඔටෝමැටිකලි වෙන්නේ නැහැ අපි ගින්දර දීලා ඒ යම් ශක්තියක් දෙන්නේ. අන්න ඒ වගේ කාබන් ඔක්සිජන් එක දහනය වෙන එක ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියාව. අපි ශක්තිය දෙන්න ඕනේ. එතකොට මේ මොකක්ද? ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා කරන්නේ. ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා කියලා කියන්නේ බාහිර පරිසරයේ සාමාන්‍ය තත්ත්වයකටදී ස්වයං සිද්ධව සිද්ධ වෙන ප්‍රතික්‍රියාවල ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා කියනවා. ස්වයං සිද්ධ කියන්නේ එයා විසින්ම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. බාහිර බලපෑමකින් තොරව සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා කියලා කියනවා. බාහිර බලපෑමකින් තොරව සිද්ධ වෙන ප්‍රතික්‍රියා කියන්නේ ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා බොහොමයකට උදාහරණ මොනවද? උදාහරණ මොනවද කියලා අපි අහුවොත් උදාහරණ තමයි සබහා ධර්මයේ සිද්ධ වෙන ගොඩක් දේවල් ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා. ඒ ඉතින් සබහා ධර්මයේ හැටි. ඊළඟට ඒ කියන්නේ අපේ ඇඟවල ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාත් ගොඩක් වෙලාවට ස්වයං සිද්ධ ප්‍රතික්‍රියා තමයි. ඒවා ස්වයං සිද්ධව සිද්ධ වෙන්නේ නැත්නම් මේක බොඩි එක මේ විදිහට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ස්වයං සිද්ධ නොවන ප්‍රතික්‍රියා. කාබන් ඔක්සිජන් තුල දහනය කිරීම. කාබන් කුඩු වාතයේ තියලා තිබ්බාම දීර්ඝ කාලයක් තියලා තිබ්බත් කාබන් ඩයොක්සයිඩ් හැදීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කාබන්
වායු ගෝලයේ අපි දහනය කරාම කාබන් ඩයොක්සයිඩ් හැදීමක් සිද්ධ වෙනවා. එහෙනම් ස්වයංසිද්ධ නොවන ප්‍රතික්‍රියා කියලා කියන්නේ මොනවද? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බාහිර බලපෑමක් අවශ්‍ය වෙන ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න බාහිර බලපෑමක් අවශ්‍ය වෙන ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ නොවන ප්‍රතික්‍රියා කියලා කියනවා. බාහිර බලපෑමක්. ඒ කියන්නේ බාහිර ශක්ති සැපයීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න ඕන. උදාහරණයක් විදිහට කාබන් ඔක්සිජන් තුල දහනය කිරීම. ඒතර බාහිරින් ශක්තිය සැපයූ විට කාබන් ඔක්සිජන් තුල දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඔන්න මේ පාඩමේ තියෙන මූලික කරුණ. ඒතර එතනින් මේ කරුණ ටික ඉවර වෙනවා. මේකත් අයින් කරන්න. කරුණ ටික ඉවරයි. මූලික කරුණ. පාඩමේ තියෙන. හරි. දැන් අපි ඊළඟ දවසේ පන්ති කරනවා. පන්ති කරන එක ඕන්න ලියලා තියාගන්න. පන්ති තියෙන්නේ බදාදා. බලමු බදාදා. පන්ති තියෙන්නේ බදාදා. ඒතර සම්දන් බදාදා කියන්නේ 30 හවස 2:00මාරට පන්ති තියෙන්නේ. 2:00මාර සාමාන්‍ය විදිහට කරමු. තුන්වෙනි පාඩමේ නෝට් එකක් අරන් ඉන්න. ශක්ති විද්‍යාවට ලියපු නෝට් එකක් අරන් ඉන්න. හරි. අපි දෙකම කරගෙන යන්න උත්සාහ කරමු. එහෙම නැත්නම් තුන්වෙනි පාඩම කරලා ඒක ඉවර කරලා මෙයා පටන් ගමු. කොහොම නමුත් තුන්වෙනි පාඩමේ සහ පස්වෙනි පාඩමේ නෝට් එක ලියපු එක අරන් ඉන්න. ඊළඟ පන්ති තියෙන්නේ බදාදා 2:00මාර. බදාදා 2:00මාර භෞතිකව පන්ති තියෙනවා. ආයතනෙට එන්න අපි භෞතිකව හම්බෙලා සුපුරුදු විදිහට පන්ති කරගෙන යනවා. මේ ටික තේරුණා කියලා හිතනවා. තේරුම් නැත්නම් නැවත වීඩියෝ එක බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මම පන්ති පටන් ගත්තට පස්සේ ආයෙත් මේ ටික පැහැදිලි කරලා දෙන්න.